සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගික සහ LGBTQI තවත් ඔකට අකුරු එකතු වෙයිද දන්නේ නැහැ කාලයත් එක්ක ගියාණ්ඩුව කාලේ ඇවිල්ලා මේ පක්ෂ ભેදකින් තොරව මේ පාර්ලිමේන්තු හිටපු ඇත්තෝ සියල්ලම මේකට අත උස්සලා පිළිගත්තා. නමුත් මේ මව්වරුන්ගේ පෙරමුණ ඒ වගේම මේ රටේ මහා සංඝරත්නය කතෝලික පූජකතුමන්ලා සියල්ලම ඉදිරිපත් වෙලා මේ පනත අකුල ගන්නට මේ සංශෝධන අකුල ගන්නට එයාට සිද්ධ වුණා. මේ ආණ්ඩුවේ දැන් ප්‍රධානම කාර්යභාරය වෙලා තියෙන්නේ මේක තිබ්බටත් වඩා දහස් ගුණයකින් තවත් ප්‍රවර්ධනය කරලා මේක කෙසේ හෝ මේ අයගේ ඡන්ද පොරොන්දුවක් හැටියට මේ රටට බලහත්කාරයෙන් මේ සමාජයට බලහත්කාරයෙන් නීති රීති සංශෝධනය කරන්න. ගේන්න ප්‍රධානීය අගමැතිතුමිය ඇයගේ ප්‍රධානම කාර්යය වෙලා තියෙන්නේ මේ LGBTQI අයිතිවාසිකම්. සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික මේවා Tamanට හිතුණා කියලා ගෑණියෙක් පිරිමියෙක් වෙන්න පිරිමියෙක් ගැහණියෙක් වෙන්න කියලා ඔය කියන තරම් ලේසි නෑ. සමහර වෙලාවට මේවට සර්ජරිස් කරන්න සිද්ධ වෙනවා. මේවට සැත්කම් කරන්න සිද්ධ වෙනවා. මේවට ජීවිතේ අවසාන වෙනකන් සමහර වෙලාවට හෝමෝන්ස් ගන්න සිද්ධ වෙනවා. මේවා අපි නෙවෙයි වෛද්‍යවරු කියන්නේ. මේවා දැන් යුරෝපයෙන් අතුගාවිලා යන ප්‍රවණතාවන්. කරුණා කරලා මෙහෙ ගෙනල්ලා ඕවා ප්ලාන් කරන්න එපා. එහෙම වුණොත් මව්වරුන්ගේ පෙරමුණ වශයෙන් අපි කවදාවත් අඩියක් පස්සට ගන්නෙ නැහැ. මේ අම්මලා කාලි අම්මලා කරගන්න එපා කියලා මම බොහොම ආදරෙන් ඉල්ලනවා මේ පාලකයින්ගෙන් මේ ආණ්ඩුවේ.